අපි කොහෙවත් කුඩු පාතාල ගනුදෙනු කරන අයගෙන් මුදල් විශුද්ධිකරණය සම්බන්ධව පිටරට චෝදනා ලබා දඬුවම් විඳපු අයගෙන් කප්පම් අරගෙන ජාවාරම්කාරයෝ අපේ තනතුරු වලට පත් කළා නැහැ කෘත්‍යාධිකාරී මණ්ඩලවල නැහැ මම එතුමට කියනවා ජනාධිපතිවරණයෙන් පස්සේ මහ මැතිවරණයේදී ජරිත් අබේසිංහ රුපියල් කෝටියක් ඔබතුමාට ගෙනල්ලා දුන්නේ නැහැ කියලා නියෝජ්‍ය කතානායකතුමනි මගේ කතාවට බාධා කරන්න කලින් මම කියපු කාරණේ අපේ ආණ්ඩුව ආවේ නැත්තම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි චරිත් අබේසිංහ අද උපනායක අද දවසේ ඇත්තටම ඊටම වැදගත් පනත් කෙටුම්පත් තුනක් ඉදිරිපත් කළා තියෙනවා පාර්ලිමේන්තුවට මේක විශේෂයෙන් ජූලි 9 වැනි අද දිනක හිටපු ජනාධිපතිවරයෙක් ජනතාවගේ ප්‍රතික්ෂේප වෙලා පැනලා ගියපු දවසක මේක ඉදිරිපත් කර ගැනීමට ලැබීමත් ඊටම දෛවෝපගත සිද්ධියක්. මේක අපි ජනතාවට දීපු පොරොන්දුවක්. ඒ කියන්නේ අපේ ආර්ථිකය ශක්තිමත් කරනවා, අපි හොරකම් කරපු දේපල අපහු පවරා ගන්නවා, ඒ වගේම අපි ජනතාවට විනිවිදභාවයෙන් යුතු පාලනයක් සහතික කරනවා කියන පොරොන්දුව ඉටු කිරීමේ එක්තරා පියවරක් විදිහට මම දකින්න කැමතියි. අද දින ඉදිරිපත් වෙලා තියෙන පනත් කෙටුම්පත් තුන එකක් තමයි මුදල් විශුද්ධිකරණය වැළැක්වීම. ඒ කියන්නේ 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත සංශෝධනය කරන කෙටුම්පතක්. ඒ වගේම 2005 අංක 25 දරන ත්‍රස්තවාදීන්ට මුදල් සැපීම මැඩ පැවැත්වීමේ සම්මුති පනත සංශෝධනය කිරීම සඳහා වන කෙටුම්පතත්. ඒ වගේම මුදල් ගනුදෙනු වාර්තා කිරීම 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහා වන කෙටුම්පතත් අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මේ කෙටුම්පත් තුන ගැන දල වශයෙන් හැඳින්නුවොත් ඇත්තටම මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ සංශෝධන පනත වගේම අනිත් දෙකත් මේ මොහොතේ අද ලංකාව මුහුණ දී තිබෙන තත්වයට ඉතා අත්‍යවශ්‍ය සන්දර්භයට ඇතුලේ මං හිතන්නේ වැදගත් වෙනවා. මොකද අප මේ මොහොතේ පටන් අරන් තියෙනවා යුද්ධයක්. ඒක ගරු නියෝජ්‍ය කතානායකතුමනි මනුෂ්‍යත්වයට එරෙහි යුද්ධයක් නෙමෙයි. මේක ත්‍රස්තවාදයට, පාතාල අපරාධවලට, නීති විරෝධී අවිගනුදෙනු වලට එරෙහි යුද්ධයක්. කොයිතරම් ඒක මුල් බැසගෙන තියනවාද යන්න කිව්වොත් ඊයේ සහ පෙරේද සිදුවුණු අවාසනාවන්ත සිදුවීම බන්ධනාගාරයේත් ඒ වගේම පහුගිය දවස්වල සජිබ කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකයෙක් පාතාලේනුත් කප්පම් අරගෙන රිමාන්ඩ් බන්ධනාගාරයට යන්න සිදු වෙච්ච එක ගැනත් හිටපු අධිකරණ ඇමතිවරයෙකුගේ පුතෙක් මේකට සම්බන්ධ වීම ගැන තිබුණු සිද්ධි එක්ක බැලුවහම මං හිතන්නේ මේ ත්‍රස්තවාදය, මද්ද්‍රව්‍ය නීති විරෝධී ගනුදෙනු කොයිතරම් මේවා තුන එකිනෙකට බැඳිලා තිබෙනවාද කියන එක ගැන අපිට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මොකද මුදල් විශුද්ධිකරණය කියන්නේ ඇත්තටම සංවිධානාත්මක අපරාධකරුවන් මුදල් ගනුදෙනු, ඒ කියන්නේ මුදල් සංගවා ගැනීම සහ ඒවා වෙනත් ආකාරයේ ව්‍යාපෘතිවල ආයෝජනය කරන්න පාවිච්චි කරන මූලිකම ක්‍රමවේදයක්. එතෙන්දී ගනුදෙනු වල මූලාශ්‍ර වසන් කරනවා, ඒවා කළු සල්ලි සුදු කරන විවිධ ව්‍යාපෘති වලට යොදවනවා. ඒ වගේම ඒවා මගින් වෙනත් අපරාධවලට සම්බන්ධ වෙනවා. එතෙන්දී පහුගිය දශක ගණනාවක් තිස්සේම අපි දැක්කා දේශපාලනය තමයි මේකට සහයෝගය දුන්නේ. දේශපාලනික සම්බන්ධයක්. එහෙම නැත්නම් දේශපාලනික සහයෝගයක් පදනමක් නැතුව මේ කිසිදු පාතාල නායකයෙකුට, මද්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට ක්‍රියාත්මක වීමේ හැකියාව තිබුණේ නැහැ. ඒක අපි හැමෝම දන්නා කාරණයක්. අපිට බලාපොරොත්තු සහගත භාවයක් පවත්වාගෙන යන්න පුළුවන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපි දූෂණ සංජානන දර්ශකය කියන්නේ corruption perception index එකේ 121 වන තැන ඉඳලා අපි 107ට දැන් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපේ රටේ දූෂණය අඩු වෙලා තියෙනවා. ඒ වගේම මද්ද්‍රව්‍ය විරෝධයට, ඒ වගේම සංවිධානාත්මක අපරාධවලට එරෙහි විශේෂ අපි වැඩපිළිවෙලක් පවත්වාගෙන යනවා. අපි දන්නවා පහුගිය දවස්වල මද්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ සංවිධානාත්මක අපරාධකරුවන්ට අයත් රුපියල් බිලියන 3.1කට අධික නීති විරෝධී දේපල සහ වත්කම් අපි තහනම් කරා. ඒ වගේම 2026 7.5 වන විට තියෙන දත් අනුව හෙරොයින් කිලෝග්‍රෑම් 1972කුත්, අයිස් කිලෝග්‍රෑම් 2126කුත්, නීති විරෝධී වත්කම් පිළිබඳ විමර්ශන 361කුත් ආරම්භ කරලා තියෙනවා. ඇත්තටම දීර්ඝ කාලයක් තිබුණු ක්‍රමයක්. මේකට අපි පොලිසිය සහ අපරාධ පරීක්ෂණ ආයතන ශක්තිමත් කරලා තියෙනවා. ඒ වගේම ඒවයි ප්‍රතිසංස්කරණ අධිකරණ ප්‍රතිසංස්කරණ කරලා තියෙනවා. බන්ධනාගාර ප්‍රතිසංස්කරණ කරමින් යනවා. ඒ වගේම ප්‍රධාන දේ තමයි අපි මේ සම්බන්ධව තියෙන දේශපාලන සහයෝගය සහ උදව් දැන් නවත්තලා දේශපාලනය පිරිසිදු කරලා තියෙනවා අපේ පැත්තෙන්. ඒ නිසා ආණ්ඩුවෙන් තව දුරටත් යැපෙන පාතාල බන්ධනාගාර ගත වෙලා ඉඳගෙන අපරාධ කරන පාතාල කල්ලිවල බලය අඩු වෙමින් යනවා. මට ඇත්තටම කියන්න ඕනේ කාරණය මෙන්න මේක. අද උදෙත් අපි දැක්කා යොහන් වික්‍රමසිංහ කියලා හිටපු පොහොට්ටුවේ മന്ത്രി කෙනෙක් ප්‍රාදේශීය සභාවේ ගිය සැරේ සමාජික ජන බලවේගයේ වත්තල පැත්තේ කොට්ටාශ අපේක්ෂකයෙක් අද උදෙත් මද්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් ඉඳලා අහු වුණා. ඒ නිසා මද්ද්‍රව්‍ය කියන එක, පාතාල ක්‍රියාකාරකම් කියන එක ගැන කප් එක ගහලා හිටියේ පොහොට්ටුව. හැබැයි අපි දන්නවා දැන් සමගි ජන බලවේගයටත් ඒ පිළිබඳ චෝදනාවලින් ගැලවෙන්න බෑ. මං පොඩ්ඩක්
ඉන්න මගේ කතාව ඉවර කරලා දෙන්න. මම ඔබතුමාට චෝදනා කරේ නැහැ. තරු නියෝජ්‍ය කතානායකතුමනි මගේ කතාවට බාධා කරන්න කලින් මම කියපු කාරණේ ඇත්තටම හර්ෂ දිසිල්වා මහත්මයාට තරහ යන එක සාධාරණ අපි දන්නවා. මොකද සමගි ජන බලවේගයේ විපක්ෂයේ ඉන්නවා මන්ත්‍රීවරු කීප දෙනෙක් ඒවට සම්බන්ධ නොවන. මම එහෙම කිව්වේ නෑනේ නම් කියලා. හැබැයි මං හිතන්නේ ඒ මන්ත්‍රීවරු දැන් එතුමන්ට තරහ ගියා වගේ. ඒ මන්ත්‍රීවරු තමයි අපේ මේ රටමෙකට හෝ මොකක් හරි අපි කරන මේ මහා දැවැන්ත සටනේ ඇත්තටම ප්‍රතිලාභී. ඇයි කිව්වොත් ඡන්දේ දිනුවට පස්සේ මෙතන ඉන්නවා ගරු විපක්ෂ නායකතුමා. මං ඉරිත් අබේසිංහ ගෙනහිල්ලා රුපියල් කෝටියකට අදාළ මුදලක් කෑෂ් වලින් දුන්නා. මේ මෙතුමාලා ඔබතුමාලා සතුටු වෙන්න තව ටික දවසකින් පාතාලයෙන් කප්පම් ගන්න එක්කෙනෙක් තමයි සජබේ මේ උපනායකයා වෙන්න හිටියේ. ඔබතුමාලා සතුටු වෙන්න අපේ ආණ්ඩුව ආවේ නැත්තම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි චාරිත් අබේසිංහ අද උපනායක. ඒ නිසා ඔබතුමාලා ඇත්තටම මේ සජබේ හොඳ මන්ත්‍රීවරු ටික ඒ කියන්නේ ඇත්තටම අපි ගරු කරන මන්ත්‍රීවරු කීප දෙනෙක් ඉන්නවා. ඒ මන්ත්‍රීවරු අපිට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ගැන මම කියන්නේ මේ අපි ආරම්භ කරලා මොන අභියෝගය ආවත් මේ පටන් අරන් තියෙන සටන ආපහු හරවන්නේ නැහැ.